හෙලෝ ගයිස් අද මම ඔයාලට ගෙන තියෙන්නේ ඉයර්බඩ්ස් දෙක රිවිව් කරන්න. මේ ඉයර්බඩ්ස් දෙකේ එකක් Apple එකේ එකක් වෙනවා, අනිත් එක ෆේක් එකක් වෙනවා. හරි, මේ තියෙන්නේ AirPods Pro එක, ඒ වගේම මේ තියෙන්නේ InPods Pro එක. හරි, අපි දැන් එහෙනම් මේ දෙක අන්බොක්ස් කරලා බලමු. අපි පළවෙනිටම ෆේක් ඉයර්බඩ් එක අන්බොක්ස් කරලා බලමු. හරි, අපි එන Apple මේක මෙතන තියාගමු. මොන ෆේක් ඉයර්බඩ් එක අපි දැන් අන්බොක්ස් කරන්න හදන්නේ. අපි බලමු එහෙනම්. මෙන්න මේ වගේ කවර් එකකින් තමයි තිබ්බේ. මේ ඔක්කොම කවර් එකකින් ආවරණය නැතිව මම මේක ඩලාස් එකකට රුපියල් 1500ක් වගේ තමයි උනේ. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ ඇතුලේ. ඇතුලේ අපිට ඔන්න ඉයර්බඩ් එක පේන්න තියෙනවා. බොක්ස් එකක් තියෙනවා. අපි ඉයර්බඩ් එක ගැන පස්සේ කතා කරමු. ඊට අමතරව අපිට මෙතන charging cable එකක් තිබ්බා. charging cable එකක් තිබුණා මම ඒක ගත්තා. මෙතන අපිට paperworks ටිකක් තියෙනවා. ඒ ටික විතරයි තියෙන්නේ. අපි මෙන්න මෙහෙම තියාගමු. අපි මේ තියෙන්නේ fake earbud එක. ඒකත් ඇත්තටම බැලුවල්මට ඇත්තම earbud එකක් වගේම තමයි. කියන්නේ Apple earbud එක වගේම තමයි. හරි, අපි එහෙනම් දැන් Apple earbud එක කතා කරමු. අන්බොක්ස් කරමු. මේ තියෙන්නේ Apple AirPod Pro එක. හරි, දැන් අපි එහෙනම් ඒක අන්බොක්ස් කරමු. ඒක ගන්න මට රුපියල් 4500ක් වගේ ගියා. හරි, අපි බලමු. මේක අන්බොක්ස් කරද්දිත් ඇත්තටම අර එකේ පෙට්ටිය වල මේ එකේ පෙට්ටිය මහතයි. අනික මෙතන Apple launch එක ගහලා දෙනවා. අර එකේ වල පේන නැති කිසිම දෙයක් නැහැ වෙන. මේක විතරදී පිටිපස්සේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ AirPod එකේ import එකේ ෆොටෝ එක. මේකේ AirPod එකේ මේ දෙක තියෙනවා. මෙතන AirPods Pro කියලා ගහලා තියෙනවා. මෙතන Apple launch එක. මෙතන warranty එක. ඒ වගේ ගොඩක් දේවල් ටික තියෙනවා. හරි, දැන් අපි එහෙනම් ඒකත් අන්බොක්ස් කරමු. පිටිපස්සේ තියෙන්නේ AirPods එක මේක අපි මෙතනින් අන්බොක්ස් කරනකොට මම ඒක අන්බොක්ස් කරලා තිබ්බේ. අපි පළවෙනිටම පේනවා Apple සමාගම විසින් නිකුත් කරන paperworks ටික තියෙනවා. අපි ඒක පොඩ්ඩක් බලමු. AirPods Pro කියලා එකක් තියෙනවා මේ කනෙක්ට් කරන්න කොහොමද? ඒ වගේ දේවල් ටිකක් තමයි මේ paperworks වල නම් තියෙන්නේ. ඒව නම් ඉතින් වැඩි වැඩක් නෑ නේද? හරි, අපි එන ඒ ටිකක් දාගමු. ඊට පස්සේ තියෙනවා ඔන්න අපේ AirPod Pro එක. හරි, අපි එන එකක් ගමු. ඒක අතට එන්නේ නැහැ. මේ තියෙන්නේ ඒක. ඒකත් මේ වගේ හොඳට රැප් කරලා දෙනවා. හරි, අපි ඒක අන්බොක්ස් කරමු. මේ තියෙන්නේ ඒක. ඒකත් ඉතින් අර එක වගේම තමයි පොඩි වෙනසක් වෙලා තියෙන්නේ. හරි, අපි ඒක ගැන පස්සේ කතා කරමු. ඒක තමයි මෙතන තියාගමු. හරි, අපි බලමු දැන් එහෙනම් මේක මොකද මේකේ අනිත් තව මොනවද තියෙන කියලා බලමු. Apple AirPods Pro එකේ. තවත් මේකක් තියෙනවා. මේ මොකද්ද මේ? ඔයාලා දකින්න ඇති අර AirPods වල තියෙන මේ පේජ් එකේ මේ අර කනේ ගහන කෑලි තියෙන්නේ. ඒකේ සයිස් වලින් එක සයිස් වලින් තුනක් තියෙනවා මෙතන. අපි ඒක ගමු. මේ තියෙන්නේ large size එක, small size එක සහ XS ද මොකද්ද එකක් කියනවා. NM size එක. හරි. එහෙනම් එකක් තියාගමු. අන්න එකක් වතුනා. හරි, ඊට පස්සේ බලමු තව මොකක්ද තියෙන්නේ. ඔව්. Apple AirPods Pro එකේ තියෙන්නේ AirPods Pro එකේ තියෙන්නේ එච්චරයි. හරි. අපි දැන් එහෙනම් AirPods එක ගැන රිවිව් එකක් කරමු. හරි, දැන් මේ ඔයාලට තියෙන්නේ fake earbud එක සහ මේ තියෙන්නේ AirPods Pro එක. ඔයාලා දැන් හිතනවා ඉතින් මම මේකට earbuds කියලා කියන්නේ. මේකේ නම තමයි earbuds Pro කියලා. තමයි මේකේ නම. මේක තමයි AirPods Pro. හරි, ඔයාලට පේනවා ඇති පළවෙනිටම පෙට්ටියේ මේ වෙනස පේනවා. fake එකයි මේකයි. කෙලින්ම මෙතන Apple logo එක ගහලා තියෙනවා. මේක Apple logo කිසිම දෙයක් නැහැ. මේක නිකන් පෙට්ටිය සහ මෙතන earbuds Pro එකේ ෆොටෝ එකක් තියෙනවා. ඒ ටික විතරයි. හැබැයි Apple එකේ කෙලින්ම Apple logo එක තියෙනවා. ඒ වගේම Apple logo, ඒ කියන්නේ AirPods Pro දෙක තියෙනවා. ඒ වගේම AirPods Pro කියලා මෙහෙම ක්ලාසික් විදියට, ඒ කියන්නේ පට්ටම් ප්‍රීමියම් ලුක් එකක් විදියට දෙන්නලා තියෙනවා. මෙතන තියෙන ස්පීකර්ස් වගේ තියෙනවා. මෙතන ඊට පස්සේ ඔන්න AirPods Pro එක නැවතත් තියෙනවා. හරි, දැන් අපි එහෙනම් බලමු. දැන් අපි මේ දෙක අන්බොක්ස් කරලා ඉවරයිනේ. අපි මේ දෙක පොඩ්ඩක්, ඒ කියන්නේ වෙනස්කම් ටිකක් බලමු. මේ තියෙන්නේ මගේ අතේ තියෙන, ඔයාලට බැලුවල්මට හිතා ගන්න පුළුවන් මොකක්ද කියලා. මේ තියෙන්නේ Apple AirPods Pro එක. මේ තියෙන්නේ fake earbuds Pro එක. අපි ඔයාලට බැලුවල්මට නම් පේන්නේ ඉතින් දෙකම එක වගේ. හැබැයි මේක ඇස් මට්ටමෙන් පේනවා අපිට. ඒ කියන්නේ Apple එක ටිකක් නිකන් ලොකුයි වගේ පේනවා. ඒක මට පේන හැටිත් දන්නේ නැහැ. ඔයාලට පේනවා නම් ඔයාලා තියෙන කමෙන්ට් කරන්න පල්ලෙහායි. එහෙම පේනවා. හරි, අපි බලමු එහෙනම් දැන් මේකේ buttons and ports සම්බන්ධව දැන් බලමු. ඔයාලා පේනවා ඇති උඩ නම් දෙකේම කිසිම බටන් එකක් නැහැ. පැත්තෙත් නැහැ මේ පැත්තේ. ඔව්, යට fake එකේ තියෙන්නේ charging dock එකක් විතරයි. හැබැයි charging මේක type C charging cable එකක් ගන්න port එකක් විතරයි තියෙන්නේ. හැබැයි Apple එකේ type C ද මන්ද ඒක නම් දන්නේ නැහැ හරියටම. මෙතන charging port එකක් තියෙනවා. ඒ වගේම මෙතන මට පේන විදිහට speaker එකක්ද මන්ද. ස්පීකර් එකක් වගේ එකක් තියෙනවා. මෙතනත් මොකක් හරි එකක් තියෙනවා. එතකොට ඔයාලට මෙතනින්ම දැනගන්න පුළුවන් fake ද real ද කියලා. එතකොට මේ පැත්ත බලද්දි fake එකේ කිසිම එකක් නැහැ. හැබැයි මෙතනත් මම දන්නේ නැහැ මොකද්ද කියලා. මේක දන්නවන කට්ටිය කමෙන්ට් කරන්න.
මෙතනත් මොකක් හරි තවත් කේබල් එකක් ගහන්න පුළුවන් එකක් විදිහට තියෙනවා. හරි. දැන් අපි එහෙනම් පොඩ්ඩක් අන්බොක්ස් කරලා බලමු. මේ තියෙන්නේ ෆේක් එකේ ඕවර්ලොක් එක. ඔයාලට පේනවා ඇති. ඒ කියන්නේ ඒකත් හැබැයි හොඳ ලුක් එකකට තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය බජට් එකක් ගන්න, ඒ කියන්නේ සාමාන්‍ය බජට් එකකට ගන්න පුළුවන් නම් මම හිතනවා ඒකත් හොඳයි කියලා. ඊට පස්සේ මේ තියෙන්නේ Apple එකේ ඕවර්ලොක් එක. Apple එකේ නම් මේ වෙනකොට මම charge නැහැ. මොකද මම charge කරන්න නැහැ මට. හරි. දැන් අපි එහෙනම් මේ දෙකේ ඒ කියන්නේ වෙන වෙනස්කම් බලමු earbuds වල. ඒ කියන්නේ earbuds එකේ සහ earbuds එකේ. ඔන්න මම ගත්ත Apple එකේ earbuds එක. මට මේක ගද්දි ඒ කියන්නේ මට මේක ඒ කියන්නේ මෙහෙම ගනිද්දි මට ඒක මැග්නටික් ෆීල් එකක් දැනෙනවා. ඒ කියන්නේ මැග්නට් එකක් තියෙනවා වගේ ෆීල් එකක් දැනෙනවා. ඒ කියන්නේ මේක ගද්දි පොඩ්ඩක් ස්ලෝ වෙලා තමයි එන්නේ. හැබැයි මැග්නටික් ෆීල් එකක් මෙහෙම කරත් එන්නේ නැහැ ඒක. දැන් මේක ගද්දි මට ඒ වගේ මැග්නටික් ෆීල් එකක් එන්නේ නැහැ. يعني එහෙම ෆීල් එකක් දැනෙන්නේ නැහැ මට. මේකේ තරම් දැනෙන්නේ නැහැ. මට හිතෙන්නේ මේකේ මැග්නට් නැහැ. ඕ හැබැයි මේක වැටෙන්නේ නැහැ. මම හිතන්නේ මේකේ මැග්නට් ඇති. හැබැයි මේකේ තරම් මට ෆීල් එකක් දැනෙන්නේ නැහැ මේකේ. හරි. අපි දැන් එහෙනම් බලමු මේ දෙකේ කියන්නේ earbuds වල වෙනස්කම්. මේ තියෙන්නේ fake එක. මේ තියෙන්නේ real එක. ඔයාලට පේනවා ඇති මේ fake එකේ නම් left right එක කියලා පළවෙනි fake එක review කළේ. left right කියලා වෙන වෙනම ගහලා තියෙනවා. ඒ වගේම මෙතනින් තමයි mic console දෙකක් තියෙන්නේ. කියන්නේ ස්පීකර්ස් දෙකක් තියෙනවා මෙන්න මෙතන. ඒ වගේම මෙතනින් තියෙනවා touch button දෙකක් ගන්න පුළුවන් වෙනවා අපිට earbuds එකේ කියන්නේ button දෙක. ඊට අමතරව නම් වෙන කිසිම දෙයක් අපිට මේක දැක් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මෙහෙම තමයි මේකේ ඕවර්ලොක් එක තියෙන්නේ. මෙන්න මේ වගේ ඔයාලට බලාගන්න පුළුවන් ඇති. මම හිතනවා ඔයාලට පේනවා කියලා. මේක left right කියලා මෙහෙම වෙන වෙනම ගහලා තියෙනවා. ඒක නම් හැබැයි වටනවා. කොම්බන්සි වටනවා. හරි. දැන් අපි එහෙනම් Apple එකේ ලුක් එක බලමු. Apple එකේ earbuds දෙක මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඒකේ මෙන්න මෙද දෙපැත්තෙන් තමයි mics දෙක තියෙන්නේ. මෙතනත් අර වගේම touch button එකක් තියෙනවා. ඒකත් අර වගේම ලුක් එකක් තියෙනවා. මේක left right line මෙතනම ගහලා තියෙනවා. Apple A12 Japan. මේක ජපාන් ප්‍රොඩක්ට් එකක්. අතරම හොඳයි වගේ මේක හැබැයි අරකට වඩා බරක් වගේ දැනෙනවා. අරකට වඩා මේක බරයි. ඇත්තටම අරකට වඩා මට පේන විදිහට මේ දෙක ඔයාලට පේනවා. ඉතින් ඔයාලම පුළුවන් නම් කමෙන්ට් කරලා කියන්න. මේකේ Apple එක මොකද්ද? Apple එක මේකද? මේක නම් A කියලා දාන්න. මේක නම් B කියලා දාන්න. මේ දෙක තමයි මේක නම් A කියලා දාන්න. මේක නම් B කියලා දාන්න. මේ දෙක තමයි fake එක සහ Apple දෙකේම earbuds දෙක. ඔයාලට හිතෙන්නේ මොකද්ද? මේක තමයි ඇත්තටම Apple earbuds Pro එක. මේ තියෙන්නේ fake earbuds Pro එක. ඔයාලට පේනවා ඇති මේ දෙක අපි ළඟ ගත්තොත් මේකේ left එක තමයි දෙකේම left එක තමයි මම අරගෙන තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේකේ මෙහෙම තමයි mics දෙක තියෙන්නේ. හැබැයි මේකේ තියෙන්නේ මේ පැත්තේ මේ පැත්තේ. එතනම වෙනසක් කරලා තියෙනවා. එතන මේ බටන් දෙක නම් තනිකරම එක වගේ තියන්නේ. ඒකත් ඒක වගේ නෙමෙයි. මේක ටිකක් පොඩ්ඩක් දිගයි වගේ මේකට. නැහැ. එක වගේ. ඒ වගේ දේවල් ටිකක් තමයි ඒකෙත් දැක ගන්න පුළුවන්. මේ දෙපැත්තේ මේ වගේ හිලක් තියෙනවා. හිලක්. ඊට පස්සේ මේක මොකක්ද මෙහෙම ගහලා තිබුණා මේක ගහලා නැහැ. ඒ වගේ දේවල් ටිකක් දැන ගන්න පුළුවන්. අපි ගත්තොත් ඊට පස්සේ මේ පේජ් අපි ගත්තොත් earbuds Pro එකේ සහ inbuds Pro එකේ මේව ලුක් එක. ඒ කියන්නේ box එකේ ලුක් එක ගත්තොත් මෙහෙම තමයි දෙකම තියෙන්නේ. මේ අපි ගත්තොත් fake එකේ මෙහෙම තමයි ලුක් එක. මෙතන charge වෙන මේ වගේ දෙක තියෙනවා. මෙතන buds තියෙනවා. මේක charge එකදී කොළ පාට බටන් එකක් පෙන්වන්නේ. charge නැත්නම් රතු පාට light එකක් ගහි තමයි පෙන්වන්නේ. මේක charge තියෙන නිසා රතු පාට light එක නෙවි නෙවෙයි පෙන්වන්නේ. ඒ කියන්නේ charge නැත්නම් මේ රතු පාට light එක ගහි තමයි පෙන්වන්නේ. හැබැයි dim වෙලා තමයි පෙන්වන්නේ. හැබැයි charge තියෙන වෙලාවට මේ රතු පාට light එක මෙහෙම කෙලින්ම තියෙනවා. සාමාන්‍යයෙන් ඒක off වුණා මගේ අතින් මේ. මෙහෙම තමයි ඒකේ overlook එක. එහෙම වෙන කිසිම කියන්න දෙයක් නැහැ. මේ දේවල් ටික තමයි. හරි. අපි දැන් එහෙනම් බලමු earbuds Pro එකේ overlook එක. මේ තියෙන්නේ ඒකේ overlook එක. ඒකේ මොකක් හරි මම මෙතන ගහලා තියෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. මම ඉන්න බලන්න. ඔයාලට පේනවද දන්නේ නැහැ ඇත්තටම. ඒක පේයිද දන්නේ නැහැ. එතන ගහලා තියෙන්නේ නම් serial GMX මොකක් හරි එකක් කෝඩ් එකක් වගේ එකක් තමයි ගහලා තියෙන්නේ. ඒක මාත් දන්නේ නැහැ මොකද්ද කියලා ඇත්තටම. මෙතන තියෙන තවත් කේබල් එකක්. මේකෙන් තමයි ඉතින් ඒකේ බොක්ස් එකක් තියෙන්නේ. මේකේ මගේ වෙලාවට charge නැහැ. මෙතන ගහලා තියෙනවා. පේනවද දන්නේ නැහැ ඒක නම්. Designed by Apple in California, assembled by in Japan. assemble කරලා තියෙන ජපාන් වලින් කියලා කියලා තියෙනවා. හරි. මේ දේවල් ටික තමයි අපි එහෙනම් fake එක සහ මේක ගණන් තව ගත්තොත් මේ box දෙක ගත්තොත් මට ඇත්තටම අතට ගද්දි දැනෙනවා fake එකේ බර අඩුයි මේකට වඩා. මේකේ බර වැඩි. box එකේ ඇත්තටම ටිකක් බලන්න දැන් එහෙනම් මේ දෙකම දාලා මොකද්ද බර වැඩි කියලා. මේ තියෙන Apple AirPods Pro එක. මේ තියෙන්නේ fake Apple එකේ විදියට ගහපු fake inputs Pro එක.
මම ඔයාලට ඒකේ ඕලුකයක් දෙන්නම්. මෙන්න මෙහෙම තමයි ඒ දෙක තියෙන්නේ. හරි සමාන. ඔව්. මෙහෙම තමයි ඒ දෙක තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ Earbuds Pro එක. ඒතර මේ තියෙන්නේ Infos Pro එක. මම ඔයාලට ඉස්සෙල්ලා තිබ්බ අකුරු ටික පෙන්නන්නම්. මේ තියෙන්නේ සමාවෙන්න එක හරියට පෙන්වන්න අපහසුයි. ඒක ඔයාලට පේනවද දන්නේ නැහැ. මම හිතන්නේ පේන්නේ නැතුව ඇති. සමාවෙන්න එකට. හරි මේ දෙක මෙහෙම තමයි තියෙන්නේ. හරි එහෙනම් අපි ඊළඟ දවසේ රිවිව් එකක් ගේන්නම් මේ දෙකෙන්. ඉතාමත් ඉක්මනින්ම රෙකෝඩ් එක කියන්නේ ඉතාලම බ්ලූටූත් ඔන් කරලා තියෙද්දි ෆෝන් එකකට ඉතාමත් ඉක්මනින් මේ දෙකෙන් කනෙක්ට් වෙන්නේ කොහොමද කියලා. මේ තියෙන මේ දෙකේ ඕලුක මම ඔයාලට පෙන්නන්නම්. දැන් බලමු පොඩි ඕවර්ලුක් එකක් මේකේ. මේ ඉම්පෝර්ට්ස් Pro එක සහ Earbuds Pro එක. guys අදට අපි ගිහින් එන්නම්. අපිව subscribe කරලා අපිව like කරලා අපිව share කරලා අපිට support එක දෙන්න හැමෝටම ජය වේවා.